යාළුවෝ එක්ක වුණාම නේ ඔය උඹ බම්බලන් කියනවා. ඒ වගේ ආදරයක් ඇති වෙන්න හිත රිදෙන එකද? යාළුවෝ එක්ක වුණාම ඒ වගේ හරි බල්ලෝ කියලා කතා කරනවා නේද? කොල්ලෝ එක්ක වෙච්චාම මේ අපි දැන් කියන එක මේක අර මොලේ තියෙන මිනිස්සුන්ට විතරයි මේ ධර්මය හොඳ. ඒ හින්දා මම ආයෙක ගැන තර්ක කරන්න වාද කරන්න. ඔය ඇත්තෝ ගෙදර දොර ඉන්නකොට අපි දන්නවා මේ සමහර බිරින්දෑවරු ස්වාමි පුරුෂෝ හරි ආදරයටත් ඔබ කියලා කතා කරනවා නේ. තෝ කියලා කතා කරනවා, ලව් එකට කතා කරනවා. එතකොට ඒ හැඟීමේ තියෙන ගුණය මත තමයි ඒ වචනේ තියෙන ගුණය එළියට එන්නේ. ඒ නිසා අපි කතා කරන වචනයකින් කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් එතන ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්නත් එපා. එක කුණුහරුපයක්වත් කියන්න එපා. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් එක කුණුහරුපයක්වත් කියන්න එපා. වචනේ භාවිතාව හරි වැදගත් වෙන තුනේ පෞල් ජීවිතයකට. තරහ අවසර අපහන් පුණ්‍ය සමාලලට වහන්සේම කියනවා වගේ අර පොඩි ඇඟිල්ල දොරේ යනවා. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ එහෙම ඒ කියන්නේ දැන් අපේ කටේ තියෙන්නේ මොනවාද? දැන් සමහර විට දැන් යනකොට ඇඟිල්ල උළුවස්සයක් වුණොත් මොකද කියෙන්නේ? හරි කුණුහරුපයක්නේ කියෙන්නේ. එතකොට දැන් බැරි වෙලාවත් මම දැකලා තියෙනවා සමහරක් ගෙවල් පූසා නිදි හොඳට නිදිනේ. අපේ කලබලයට යනකොට උගේ නැට්ට පෑගෙනවා, කකුල පෑගෙනවා. බනින්නේ කාටද? පූසට කුණුහරුපෙන් බයින්න. මේ ජීවිතේ පුරුදු වෙන්න පුළුවන් තරම් පරීක්ෂාව කියන එක හරි වැදගත්. ජීවිතයට හරි වැදගත් විමසීම කියන එක. එනිසා ඔය විමසීම සිතීම කියන එකත් එක්කම ජීවිතේ හැඩගස්වා ගත්තේ නැත්නම් වෙනතුනි මේකේ හරි ඛේද වාචකයකට මුණ දෙන්න වෙනවා. ඊළඟ කාරණය තමයි මම අර මුලින්ම පැහැදිලි කරේ මේ කෙලෙහි ගුණ සැලකීම, කෘත ගුණ සැලකීම. මාතා පිතූ පට්ටන. මම ඉස්සල්ලාම අම්මගේ තාත්තගේ පැහැදිලි කිරීම කරලා ඉන්න. ජීවිතේ කවදාවත් අම්මයි තාත්තයි මොනම හේතුවක් මත කිසිම කාරණයක් මත සමහරට අපිට ඉඩ කඩන් නොලිව්ව වෙන්න පුළුවන්, පොඩි කාලේ ඉඳන් බැලුවේ නෑ වෙන්න පුළුවන්, වෙන කෙනෙකුට දුන්න පැවරුවා වෙන්න පුළුවන්. කවදාවත් අපෙන් කෙරෙන්න තියෙන දේවල් නම් නවත්තන්න එපා. මිනිස්සු හැමදාම බලන්නේ අපෙන් කෙරෙන්න තියෙන දේද අනුන්ගෙන් ලැබෙන්න තියෙන දේද. ඔය දැන් මෙතන ඇති මං හිතන්නේ විවිධ ආයතනවල වැඩ කරන උදවිය. දැන් වෙනතුන ඇත්තෝ නේ අපි කල්පනා කරමු කොහේ හරි ඉදේම වැඩට යනවා. කවුරු හරි අපේ කෙනෙක් හරි පිට කෙනෙක් හරි හම්බෙනවා. මේවට මේ ජාතියක් ආගමක් නැහැ හොඳ. අපිට කියනවා කවුරු හරි අපි දැක්ක ගමන් good morning කියලා අපිට කතා කරනවා නේ. අර පොඩි සෙලිබ්‍රිටි ගතියක් එන්නේ නැද්ද අපිට? ඒ කියන්නේ අපි කියන්න කලින් අපිට කවුරු හරි කියනකොට අර පොඩි පිළිගැනීමක් එනවා නේද අපිට? යා මේ දේශනා කරන්නේ බුදුවරු good morning කියන්නේ කියලා නෙමෙයි. උන්වහන්සේලා උගන්වනවා පුබ්බභාස මේ කවුරු හරි දැක්කම මේවා ඉතින් හෙට ඉඳන් පටන් ගන්න හොඳයි කට්ටියම පුරුදු වෙන්න. කවුරු හරි දැක්කම බුදුහාමුදුරුවෝ උගන්වන ඉස්සරළම hina වෙන්නලු කාට කලින්. ඒ අනේක hina වෙන්න කලින් කවුද hina වෙන්න ඕන? අපි පුරුදු වෙලා ඉන්නේ මොකද්ද? hina වුණොත් තමයි hina වෙන්නේ. කතා කරොත් තමයි කතා කරන්නේ. good morning කියලා මැසේජ් එකක් දාලා තිබ්බොත් තමයි good morning කියන්නේ. ඔය හරි ලෙඩක් නේ ඉන්නතුනේ. මම අර කියලා ඇති අයියා මම MA එක කරනකොට දිල්ලි එක මේ ගෑනු ළමයි මැරෙන්න හදනවනේ. මට තේරෙනවා වොයිස් මැසේජ් දානවා ඒ වචනයක් දෙක උඩට බැනලා දානවා අඬනවා ඉවරයක් නැ ෆෝන් එක දක් ගාලා තිබ්බෑවිල. මොකද මිත්ත ප්‍රශ්නේ කියලා. නෑ
ශ්‍රී තාම මේ good morning කිව්වේ නෑ. අර කොල්ලාගේ ඔළුව කණ්ඩ හදනවා. මොන කරා නෑ කියලාද? තව වෙනකම් good morning කිව්වේ නෑ. මම දැන් ඒ කොල්ලා මැරිලා නම් මොකද කරන්නේ? ඒගොල්ලෝ මටත් අතෙන් මෙහෙම එකක් කරලා යන්න කියලා මේ පුරුදු වෙන්න. අර අනුන්ගෙන් ලැබෙන්න තියෙන එක නෙමෙයි. නේ අර අපෙන් දෙන්න තියෙන එක. තරහ අවසර දැන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධම කලාකරුවෙක්ට වේවා ප්‍රසිද්ධ අයට Facebook එකේ සුබ උපන්දිනයක් කියලා දාන ළඟම ඉන්න යාළුවට කතා කරලා කවදාවත් දන්නේ නැහැ. සමහරට දන්නේ නැහැ. ඕකන මතක් කරපු එකක් හොඳයි. මේ පුදුම විදිහට සමහර විට අම්මාගේ තාත්තගේ උපන්දිනේ දන්නේ නැහැ. එතකොට ඒව එක එක්කෙනාගේ මනසේ බැහැගත් විදිහට තමයි ඒවා එළියට එන්නේ. නමුත් අර අපි උදේහවා දකින්න මිනිස්සුන්ට හැමදාම හම්බෙන සමහර ගෙවල් වල කියනවා ගොඩක් ඔය වැඩ ඇරිලා ආපුවම තමයි